APFT degree program. Hi, hi, hi. Hi everyone, welcome back to my YouTube channel. ඔන්න ගොඩ දවසකට පස්සේ මම ඔයාලත් එක්ක ලස්සන වීඩියෝ එකක් ෂෙයා කරගන්න ආවා. මගේ යුනි ලයිෆ් එකේ ගෙවුන ලස්සන මතක පිරුණු දවසක් ගැන. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. මම මේ සැලොන් එකට ඇවිල්ලා ඉන්නේ මගේ eyebrows හදාගන්න. හෙට අපිට ෆන්ක්ෂන් එකක් තියෙන නිසා. හරි, දැන් මං කියන්නම් මේ දවස කොහොමද ගෙවුනේ කියලා. අපේ ඇනිමල් සයන්ස් එකේ අපි හැමෝම එකට එකතු වෙලා කරන ඉවෙන්ට් එකක් තියෙනවා ඉම්ප්‍රූව්නා කියලා. ඉතින් මේ ඉවෙන්ට් එකේ උදේවරුේ තියෙන ක්‍රිකට් මැච් එකක්. ඊට පස්සේ හවස තමයි අපේ නයිට් ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඉතින් පහවදා උදේම ඔන්න ක්‍රිකට් මැච් එකකින් තමයි දවස ආරම්භ කරේ. පේනවනේ වැස්සෙම වුණත් අපේ කට්ටිය සෙල්ලම් කරනවා. ඌව වෙල්ලස්සට ඉතින් කොහොමත් වහිනවා මේ දවස්වල ඉතින් හොඳටම වැස්ස. ඒකත් ඉවර වෙලා මම ලෑස්ති වෙන්න ඕනේ හවස තියෙන ෆන්ක්ෂන් එකට යන්න. ඉතින් නයිට් ෆන්ක්ෂන් එකට මේ ෆ්‍රොක් එක තමයි මම අඳින්නේ. ෆුල් අවුට්ෆිට් එක මම ඔයාලට ඉවෙන්ට් එක තියෙන තැනට ගිහිල්ලා පෙන්නන්නම්. මම ලෑස්ති වෙලා මම සිම්පල් මේකප් එකකට තන දාගත්තා. හැබැයි මට අයිලයිනර් එක හැක තනියම ඇඳගන්න බෑ. මං ආපහු අක්කා ළඟට ගිහින් අයිලයිනර් එකත් ඇඳගෙන ආවා. දැන් නම් අපි ලෑස්ති වෙලා ඉවරයි. හොටෙල් එකට යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ පාර ඉම්ප්‍රූව්නා අපේ ඉවෙන්ට් එක තියෙන්නේ කැපිටල් සිටි හොටෙල් බදුල්ල. අපි හොටෙල් එකට ආවා. මේ තියෙන්නේ මම එදා අඳපු ෆ්‍රොක් එක. ඉතින් එදා අපේ ඉම්ප්‍රූව්නා ඉවෙන්ට් එක හොටෙල් එකෙන් අරේන්ජ් කරලා තිබුණේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. මේක නයිට් ෆන්ක්ෂන් එකක් වුණාට ඇත්තටම මෙතන හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ඔන්න ඉතින් මම ඔයාලට පෙන්නන්න මිරර් වීඩියෝස් ගත්තා. හරිම ලස්සනට ලයිට්ස් අනම්මනම් අපිට ෆොටෝස් ගන්න ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙතන හදලා තිබුණා. අපි යනකොටත් ගොඩක් අය ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් මම ඇති වෙනකම් ෆොටෝස් වීඩියෝස් ගත්තා. ටික වෙලාවකට පස්සේ ඔන්න දැන් හැමෝම එනවා. මං ඔයාලට පෙන්නන්නම් අපේ ඉවෙන්ට් එක තිබුණ හෝල් එක. මේක තමයි අරේන්ජ් කරලා තිබුණේ. මට පොඩි වැඩක් බාර දුන්නා. මම ඒකත් ඉවර වෙලා එනකොට ඔන්න අපේ ජූනියර් නංගිලා මල්ලිලා ටික ඇවිල්ලා හිටියා. හරිම ලස්සනයි මේ හැමෝම එදා දවසේ. ඉතින් ඉම්ප්‍රූව්නා කියලා කියන්නේ අපි හැමෝම එකට එකතු වෙන කතා බහ කරන හරිය ලස්සන දවසක්. දිගටම වීඩියෝ එක බලන්න. ඔයාලට ලස්සන ඩාන්සින් ටිකක් එහෙම මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මට මේ වෙලාවේ මුකුත් වීඩියෝ කරන්න බැරි වුණා. මං මල්ලි කෙනෙක්ට කිව්වා වීඩියෝස් ටික ගන්න කියලා. ඉතින් එයා ඒ වැඩේ හරියට කරලා තිබුණා. ඊට පස්සේ අපේ උදේ මැච් එකක් තිබුණානේ. ඉතින් ඒ ක්‍රිකට් මැච් එකේ වින් කරපු ටීම් එකට ඔන්න දැන් කප් එක දෙන අවස්ථාව තමයි මේ ඔයාලා දකින්නේ. Of APFT degree program. Please give them a warm applause. Thank you, sir. ඊට පස්සේ මේ තියෙන අපිට හම්බුන වෙල්කම් ඩ්‍රින්ක් එක. ඉතින් ඒකත් බොන ගමන් කට්ටියත් එක්ක කයක් දාගෙන හිටියා.
මේ තමයි අපේ NS එකේ ලස්සන ගෑල් ළමයි ටික. ඔයාලා දෙන්නෙක් ඉන්න පස්සේ වෙනවා. ඔබ ඩාන්ස් सुबला मुनिवत रखिना से बिना तालट दिया बिना सुबला मुनिवत रखिना कमल पूर्वा मल कुमरुट पितु बादुआ
දිහා ආපහු බලාගෙන හිටියා. එදා දවසේ අපේ නංගිලා මල්ලිලා ටික හරිම ලස්සනට perform කරා. ඒ දේවල් හොඳට ප්‍රැක්ටිස් වෙලා තිබුණා. ඊළඟට තියෙන ඉතින් ඔන්න වැදගත්ම දේ ෆොටෝස් ගන්න එක තමයි. Hai. මම පුළුවන් හැමෝගෙම වගේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන මේ vlog එකට එකතු කරගත්තා. මොකද මගේ යුනි ලයිෆ් එකේ හරි ලස්සනට හැමෝමත් එක්ක ගෙවන දවසක් නේ. ඉතින් ඉම්ප්‍රූව් ඉවෙන්ට් එක කියලා කියන්නේ අපි දන්නේ නැහැ ඊළඟ පාර අපිට get together party එකට එන්න පුළුවන් වෙයිද බැරි වෙයිද ඒ දේවල් දන්නේ නැහැනේ. ඉතින් මම මේ vlog එක මෙමරි එකක් විදිහට තියාගන්නවා කියලා හිතුවා. ඊළඟට තියෙන්නේ ඔන්න ඊට පස්සේ කන්න තමයි තියෙන්නේ.